යාළුවනේ උන්දුවප්පුර පසළොස්වක පෝයෙන් ආරම්භ වෙන සිරිපා වාරයත් එක්ක සමන්දෙවි අඩවියට යන්න ඔබත් ලෑස්ති වෙනවද? ලංකාවේ සිව් දෙසින්ම සිරිපා කරුණා කරන්න පාරවල් 6ක් තිබුණත් ගොඩක් දෙනෙක් තෝරගන්නේ හැටන් නල්ලතන්නිය පාරයි. කිලෝමීටර් 6ක් විතර දුර මේ මාර්ගය අනිත් පාරවල් වලට වඩා කෙටි වුණත් පඩි පෙළවල් වැගී. නල්ලතන්නියේ මකර තොරණෙන් පටන් ගත්තම මුලින්ම හමු වෙන්නේ ජපානසාම විහාරය. එතන ඉඳන් යනකොට හමු වෙන සීත ගඟුල. ඇඟ හිරිවෙන තරම් සීතල වතුරෙන් නාගෙන පිරිසිදු වෙලා තමයි හැමෝම උඩට යන්නේ. ඊළඟට හමු වෙන ඉන්දිකටුපානේදී ගෙත්තම් කරලා අන්තිමට හමු වෙන අමාරුම කොටස තමයි මහගිරි දමය. ඒක හරියට අහසට යන ඉනිමගක් වගේ. ඒ අමාරු කන්ද තරණය කරලා උඩමළුවට ගියාම දැනෙන සැනසීම වචනෙන් කියන්න බෑ. එතනදී සුවඳමල් පූජා කරලා රන්නාවරණයකින් වැසුණු ඒ උතුම් ශ්‍රීපාද පද්මයට හිස තබලා වන්දනා කරනකොට මුළු ගමනේම මහන්සිය නැති වෙලා යනවා. අමතක කරන්නේ නැතුව Tamanගේ වාරගණන්ට හරියන්න ඝණ්ටාරයත් නාද කරන්න. මේ ඔක්කොම ඉවර වෙලා උදෑසන ඉරසේවය දකින්නකොට හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්. බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා සටහන පිහිටි සුමන සමන් දෙවියන්ගේ රැකවරණය ලැබෙන මේ පින්බිම වඳින්න යන්න හැමෝටම වාසනාව ලැබේවා. මේ වගේ විස්තර දැනගන්න උරුමේ රහස ෆලෝ කරන්න.